welcome to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අපි ඉතින් දැන් මේ යන්නේ අද කොහෙද කියලා නේද ඔයාලා බලන්නේ. අපි අද යන්නේ හබරන. මේ ඉතින් ඔයාලට පේනවනේ හබරන සෆාරි යන්න තමයි අපි ගියේ. ඊට පස්සේ අපි චිප් එකක් අරගෙන අපේ සෙට් එක ඉතින් දැන් මේ යන්නේ ගමන්. අපේ සෙට් එකේට අපි 4 දෙනා ගියේ. මයි හබි තව හබිගේ යාළුවෝ දෙන්නෙකුයි තමයි ගියේ. එතකොට අපි යනවා අපිට තාම හම්බුන්නේ නැහැ ළමයි. මේ හරියටම ගිනි මද්දහනේ තවල් 12ට විතර ඉන්නේ අපිත් එක්ක යන අනිත් දෙන්නා. හරියටම තවල් 12ට විතර තමයි අපිට යන්න සෙට් වුණේ. කියන්නේ අපි ගියපු ටයිම් එකත් එක්ක අපි හබරන්ට යද්දී ටයිම් වුණා. ඔය පේනවනේ. ඔය ගිහිල්ලා එපා වෙලා අලිත් නැති නිසා අන්තිමට අපි ඉඳගෙන ගියේ. මොකද අපි හිටගෙන බලාගෙන ගියාට ඒ වෙලාවේ හරිය හිටියේ නෑ. පේනනේ මයි කටේ හැටි. මොනවද කියවේ යන්නේ. ඔය මං හිතන්නේ මං කියුවේ ඒ වෙලාවේ අලි නැති එකත් එක්ක අපි හිටගෙන යන්න කියන එක තමයි. කොහොමත් අවුවේ යන එක තමයි මං ආසම නැති දේ. ඉතින් කොහොම හරි ගියා. හැබැයි ගමන නම් ෂෝක් ළමයි. ඔය දැන්ක තැනකින් උඩට යනවා චිප් එකට යන්න බෑ එතනින්. ඊට පස්සේ අපි පාර වෙනස් කරා. ආපහු රිවර්ස් කරලා සතු අයියයි නිමේෂණන්ගේ තමයි අපිත් එක්ක යන්න ආවෙලා. අවුව තමයි පා වෙලා හිටියේ. දැන් ආපහු අපි පාර වෙනස් කරන්න රිවර්ස් කරලා අපි වෙන පාරක තමයි මේ යන්නේ. ඔන්න ඔය යන පාරේ නම් අපිට චූටි යාළුවෙක් හම්බුණා. හැබැයි එයා අපිට බය හැංගිලා හිටිය ළමයි. පේනව නේද ඔයාලට? පව්වනේ. එයා හැංගිලා ඉන්නේ. එයා පාරේ තමයි ආවේ. චිප් එකේ නා දැකලා තමයි ඔය කැලේට ගියේ. දැන් ඉතින් ඇඩ් එක දාගෙන ඔය යන්නේ. පොඩි වීඩියෝ කෑල්ලකුත් අරගෙන ඔය ලස්සන වීඩියෝ එකක් හදන්න කියා. කොහොම ගියත් ඔය හරි අපිට හම්බුනේ නෑ එක අලියෙක්වත්. ඊට පස්සේ අපි ගොඩ දුර ගියා. ඔන්න අපි වැවක් ගාවට එනකොට ඉන්නවා සෙට් එකම. අපේ වෙලාවට එදා කැලේ ඉන්න ලොකුම ඇතත් ඔය වැවට නාන්න ඇවිල්ලා හිටියා. අපි වගේම තව ටුවරිස්ලා එතකොට ඒ වගේ අය ගොඩක් කැලේ ඇවිල්ලා හිටියා ජිප් වලින්. ගොඩම් හිටියේ ඉතින් ටුවරිස්ට්ලා තමයි. අපි ලංකාවේ අය හිටියේ ටික අඩුවෙන්. කොහොම නමුත් අපි ඉතින් ඔන්න බැලුවා. ඊට පස්සේ අපි ඉතින් අලි බලලා ඉවර වෙලා යාව පරක්කම් සමුද්‍රයට. ඒ කියන්නේ අපි පොළොන්නරුව ආවා. ඊට පස්සේ පරක්කම් සමුද්‍රේ පාස් කරන් ගියේ අපි මේ නාන්න තැනක් තියෙනවා. අන්න එතනින් නාන්න. එතකොට මම ඇරෙන්න අනිත් යාළුවෝ සෙට් එකම නෑවා. මම නෑ ළමයි. මට කෑග ගහ යාලා නෑවා. හඩි වගේ ඉන්නවා මම නාන්නෙවත් නෑ කියලා. කොමාරි යාලා 3 දෙනා හොඳට නාගත්තා. උදේ ඉඳන් අපි කරවෙලා යාලා කොමාරි පරක්කම සමුද්‍රේ හොඳට නාගත්තා. නාලා ඉවර වෙලා අපි ආයෙත් යාපු පාරෙම මේ විදියට ගියා. එතකොට නම් හවස් වෙලා අපි ආපහු මේ ඉන්න තැනට තමයි යන්නේ. මාර ලස්සනයි බලන්න කොහොම ළමයි. ඉර බහින වෙලාව අර වැව උඩනේ කෙනෙක් තාවුල්ල වගේ ඉන්නේ. ඒකේ පාරෙන් අපි යන්නේ. මාරම ලස්සනයි එතන ඉර පේන විදිහත් එක්ක. එදාර අපි පොළොන්නරුවේ ඉඳලා පහුවදා අපි මේ ගෙදර එන ගමන් කොහොමද ඔයාලා දන්නවනේ ඒ පැත්තට වෙන්න පරිසරය හරිම වෙනස්. එතකොට වටපිටාව වෙනස්. එතකොට අපිට වටපිටාවේ දකින්න තියෙන දේවල් වෙනස්. කැලෑව වැඩි. එතකොට පාරවල කට්ටිය අඩුයි. ඉතින් මේ අපිට එන අතරමඟ හම්බෙච්ච තව වැවක්. පරිසරය මාරම ලස්සනයි. ඒක කියන්න වචන නෑ. හරිම ලස්සනයි. කොළ පාටින් හැමතැනම. ඉතින් අපි වටපිට බල
හරි අමාරුවෙන්. මොකද ගොඩාක් දුර බයික් වල යනවා කියන්නේ ලේසි නෑ. කොහොම හරි අපි දැන් මේ එන ගමන් ආපහු ගෙදර එන ගමන් මේ පාර දෙපැත්තේ අපි දැක්ක දේවල් අපි බලපු දේවල් තමයි මේ ඔයාලට පෙන්වන්නේ. අපි ආපහු මේ එන දවසෙත් ඇලකින් එහෙම නෑව ළමයි. හැබැයි ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. හැබැයි ඉතින් කොහොම හරි අපි එදා හවස එනකොට වහින්න ගත්තා. අපි හොඳටම වැස්සේ තිබුණත් එක්ක මේ එකයි මේ මීදුම වගේ පේන්න ඔයාලට පේනවනේ කැලෑ විතරයි දෙපැත්තෙම. කොහොම හරි අපි රෑ වෙන්න කලින් ආවා. මොකද අලියාලුව හිටියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ඒ හින්දා ඔන්න ඔහොම තමයි අපි අපරණ සෆාරිය ඉවර කළේ. Thank you. Bye bye.